යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු හා ඒ හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේදී මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා. කතානායකතුමනි, අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා 20 දෙනෙක් නැගිටින් අපි විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහාය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, රටේ මේ මතුවලා තිබෙන යුක්තිය පසඳලීම පිළිබඳව ගැඹුරු ප්‍රශ්නය පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 වගන්තිය ප්‍රකාරව පැයක කාලයක් ලබා දීමට ඔබතුමාට පුළුවන්කම තිබෙනවා. පැය දෙකක කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා තුමානි. කතානායකතුමනි, ඒ අනුව ඊටම ගෞරවයෙන් ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. රජයේ න්‍යාය පත්‍රයේ තිබෙන විවාදයට බාධාවක් වෙන්නේ නැහැ. අපිට මේ අවස්ථාව ලබා දෙන්න ඉතාමත්ම වැදගත් කාරණයක්. රටේ යුක්තිය පස්සේ මොකද අධිකරණ බලය තියෙන්නේ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු සතුව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු සතුයි. පාර්ලිමේන්තුව තමයි අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා. ඒතකොට අධිකරණ පද්ධතියේ පවතින ගැටලු, අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන් පත් කිරීම පිළිබඳ කාරණා, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය පිළිබඳ කාරණා, නීතියේ ප්‍රමාදය පිළිබඳ කාරණා, මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම, පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, ඔබතුමා දැනුවත් කිරීම අපේ වගකීමක්, යුතුයකමක්. ඒ නිසා තමයි කල් තියලා අපි ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ මේ නියෝගය ලබා දීලා තියෙන්නේ. මෙම ඉල්ලීම ලබා දීලා තියෙන්නේ. ඒ අනුව ඔබතුමා ඉල්ලා සිටින අපිට මේ සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයේ මේ සම්බන්ධයෙන් අදහස් කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ කළේ නැහැ. ලැබිලා තිබෙන උදේ අමුතු ඔබතුමා දන්නවා අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම පත් කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමෙයි, සමහරට අධිකරණ අමාත්‍යාංශයත් නෙමෙයි. ඒවා අධිකරණ සේවා කොමිසමෙනුත් කරනවා, සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා ගරු මන්ත්‍රීතුමාලා මීට කලින් දවසක ඉල්ලුවා මලයගම් ජනතාව සම්බන්ධ හදිසි කතා යෝජනාවක්. අපි එදා විවාදය කල් තියලා එතුමා නැති අවස්ථාවෙත් අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා අපි දකින්නේ නැහැ මේ අවස්ථාවේදී අපිට ඒ පනත කල් විවාදය අතරමඟ නතර කරලා මොකද පහට ඡන්දය දාලා තිබෙන්නේ. ඒ නිසා අපේ එකඟ නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම මම කියන්න කැමති මා ඒ විවාදයකට එන්න වෙන්න කැමති නැති වුණත් මේක කමෙන්ට් එකක් ලෙස කියන්න ඕන. ඔය ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුව කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව මේ සිලෙක්ට් කමිටි දාලා මෙහෙට ගේන්න හැදුවේ. ඒ නිසා ඒවා ඊටාම බරපතල කරුණු අපි 3/2 බලයක් තියෙන ආණ්ඩුවක් අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්න ඕන. රයිට්? ඕගොල්ලෝ මේ 30ක් 40ක් තියාගෙන හිතන එක අපි හිතුවොත්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ කරුමන්තෝ. අපි ඒක වෙනදාසක විවාද කරමු. අපි සහ මුලින්ම මේක ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව මම හිතන්නේ නැවත විවාදයක් අවශ්‍ය නැහැ. අපි ඡන්දයක් ඉල්ලනවා මේ සම්බන්ධව. ඔබතුමා ඒ පිළිබඳව ඡන්ද විමසීමෙන් පසුව තීන්දුව කරන්න කියලා. මොකද අපි කැමති නැහැ මේක නිකන් විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. අපි ඡන්දයක් ඉල්ලනවා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එහිදී අදහස් දැක්වුවා. දයාසිරි ජයසේකර මහතා ගරු කතානායකතුමා, අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩුව අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට. ඒක බොහොම පැහැදිලි. ඒ වගේම මේ විනිශ්චයකාරවරුන් ගැන කතා කරනවා. දැන් මේ විනිශ්චයකාරවරුන් පත් කරන්නේ නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. විනිශ්චයකාරවරු 8 දෙනෙක් දැන් පත් කරලා නැහැ. මේ සමහර බෙන්චස් ෆික්ස් කරලා නඩු අහනවා.
මේ ඉඩක් නෑ ලෝයස්ලට කියලා කතා කරන්න. ඒ වගේම මේ බිනිචාරුන්ගේ කාලය දික් කරන්න දැන් අවුරුදු දෙකකින් කාලය දික් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් යනවා. මේවා තමයි මේ රටේ මේ අධිකරණයට කරන බලපෑම. මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්. මේකයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ සභානායකතුමාගෙන් අවසර ගන්න ඕනේ අපි ඒකට. ඒකට අවසර ගන්න තියෙන්නේ. ඔබතුමා සාකච්ඡා කරලා 19 වෙනි වගන්තියට අපිට ඉඩ දෙන්න. මේක මාර කතාවක් නේ. මේගොල්ලෝ මේ උසාවි ගිනි තියපු අය උසාවි වල නඩු ආපු අය 88 89 ඡන්දයක් කෝල් කරන පද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය බහුතරය ලබා ගරු සභානායකතුමා පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම්කිසි වාදයක් තිබෙනවා නම් ඉතාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ඒ නිසා අපි මැතිවරණ ඡන්දයක් අඳවන්න. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට අවස්ථාව තියෙනවා. ගරු කතානායකතුමා සභානායකතුමාට අවස්ථාව දුන්නා වගේ මටත් අවස්ථාව දෙන්න. ඔබතුමාට අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අද අපි මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය. නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වීම. පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ ඒ වයස් දීර්ඝ කිරීම අවසර දෙකකින් මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම අධිකරණයට විනිසුරුවන්ට ගහගන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වැඩ කටයුතු අද ප්‍රමුඛ ස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ නායකතුමා රීති විරෝධී අපි විවාද කිරීමට ආණ්ඩු පක්ෂයේ අද දින ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛ ස්ථානය ගන්නේ. ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි ප්‍රමුඛ ස්ථානය ගන්නේ. ඒ අනුව මේ කාරණාව රීති විරෝධී ප්‍රධාන වැඩ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියදී කතානායකවරයා සිය තීරණය දැනුම් දුන්නේ මෙලෙසයි. ගරු කතානායකතුමා ඔබතුමා කරුණා කළා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා සභානායකතුමාටත් දෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න මටත් දෙන්න. විපක්ෂ නායකතුමා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මන්ත්‍රීවරු 20ක් ස්ථාවර නියෝගවලට අනුකූලව ඔබතුමාට යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය මිනිසුරුවරු 8 දෙනෙක් පත් කිරීම විශ්‍රාම යන වයස ඉහළ නොදැනීම ඒ කරුණු කාරණා මත අපිට විවාදයක් ලබා නොදෙන්නේ. පාර්ලිමේන්තුවේ විනාඩි 10ක් සඳහා తాවකාලිකව අත්හිටවනු.